ආයුබෝවන් හැමෝටම. අද ඉතින් සිකුරාදා දවසක්. ඇත්තම කියනවා නම් අද ටිකක් උයන්න කම්මැලි හිතුණා. සමහර දවස් තියෙනවනේ ලොකු ලොකු කෑම හදන්න හිතෙන්නේ නැති. මටත් ඉතින් මේ ඒ වගේ දවසක්. ඒ නිසා අද මං හිතුවා ඉක්මනට හදාගන්න පුළුවන් ඒ වගේම තමයි රසට කන්නත් පුළුවන් කෑමක් හදාගන්න ඕනි කියලා. අද මං තෝරගත්තේ සෝයා මීට් එකක්. ගෙදර තිබුණ සෝයා මීට් එකක්. ඉතින් මම හිතුවා ඉක්මනට මේ සෝයා මීට් එක හදාගන්න ඕනි කියලා. ඉතින් මම මුලින්ම උණු වතුරෙන් මේ ටික පොඟවලා හොඳට පස්සේ මේ ටික පෙඟුනට පස්සේ වතුර ටික අයින් කරගන්නවා. ඊට පස්සේ ලූණු, අමු මිරිස්, සුදු ලූණු, කහ මිරිස් කුඩු 3-5 ටිකක් දාලා හොඳ සුවඳක් එනකම් බැදගත්තා. ඒකට සෝයා මීට් එකතු කරලා ටිකක් හොඳට කලවම් කරලා තමයි මම මේක උයාගත්තේ. ඉතින් මම මේ සෝයා මීට් එක අද හදාගන්න හිතුවේ තෙලට දාලා. මොකද වෙන කිසිම ව්‍යංජනයක් හදන්නේ නැති නිසා මට හිතුණා මේ සෝයා මීට් එක හොඳට මිරිස් බදලා කළුවට තෙලට දාලා උයාගන්න එක හොඳයි කියලා. ඉතින් මම දඩි මිඩියේ ඉක්මනට මේ ටික උයාගත්තා. ඉතින් අපේ ගෙදර ව්‍යංජනවලට එකතු කරන්නේ ගෙදරම තියෙන රම්පේ, කරපිංචා, බටු මිරිස් වගේ දේවල්. ඉතින් ඉඩ තියෙන විදිහට පුළුවන් විදිහට මේ විදිහට පොඩියට අපි කරපිංචා, රම්පේ, මිරිස් වගේ දේවල් වගා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එළවලු වර්ග ඒ වගේ දේවල් අපි වගා කරලා තමයි තියෙන්නේ. ඒක හරිම පහසුයි වගේම කිසිම විස රසායනික දෙයක් එකතු කරලා නැති නිසා අපේ ආහාරවලට එකතු කරගන්න එක ඒක කිසිම අහිතකර බවක් නැහැ. මං ආසම දේ තමයි ගෙදර වත්තේම අලුත් කරපිංචා රම්පේ කඩාගෙන කෑමට එකතු කරන එක. ගෙදර වත්තේ හැදුන ඒ නැවුම් කරපිංචා රම්පේවල සුවඳට කෑමවල ඇත්තටම වෙනමම රසයක් තියෙනවා. ඒ සුවඳ ආවම කෑම එක තවත් රසවත් වෙනවා. ඉතින් ඇත්තටම ලොකු වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින් අපිට හොඳ කෑම වේලක් හදාගන්න පුළුවන් කියලා මටත් අද හිතුණා. හැමදාම විශේෂ කෑම ඕනිව නැහැ. සමහර වෙලාවට මේ වගේ සරල කෑම තමයි හිතටත් ගතටත් හොඳම කියලා මම නම් හිතන්නේ. ඉතින් වෙනද වගේම මේ වෙනකොට මායි ලියෝනයි විතරයි ගෙදර ඉන්නේ. අම්මා තාත්තා හස්බන්ඩ් නංගි තාම කවුරුත් ගෙදර ආවේ නැහැ. වෙලක් තියෙන නිසා මම හිමීට සෝයා මීට් එක හදාගත්තා. ඉතින් අද අපේ කෑමට විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි අම්මා කලින් හදපු මාළු ඇඹුල් තියල් ටික. ඇත්තටම මාළු ඇඹුල් තියල් කියන්නේ දවසක් දෙකක් ගියාම තවත් රස වැඩි වෙන කෑමක්. ඒ නිසා ඒකත් අද බත් එකට එකතු කරගන්න තමයි මම කල්පනා කළේ. මේ විදිහට සතියකට සැරයක් දෙකකට සැරයක් වගේ මාළු ඇඹුල් තියල් එකක් හදාගන්න එක අපේ ගෙදර සිරිතක්. මොකද මේ විදිහට මාළු ඇඹුල් තියල් එකක් තියෙනකොට අපිට තවත් එක ව්‍යංජනයක් විතරක් තිබ්බත් බත් එක රසට කන්න පුළුවන්. ඒ වගේම කෑම එකට අලුත් පෙනුමක් තියෙනවා. ඉතින් මේ විදිහට මම සෝයා මීට් එකට අවශ්‍ය කරන ටික සකස් කරගත්තා. ඊට පස්සේ හොඳට තැඹුණු සෝයා මීට් එක මේ විදිහට වතුරෙන් සෝදලා ඒකේ වතුර ඉවත් කරගන්න තමයි හදන්නේ. මම නම් කවදාවත් සෝයා මීට් එක හදද්දී ඒ සෝයා මීට් එකේ තියෙන 3-5 පැකට් එක නම් එකතු කරගන්නේ නැහැ. ඉතින් කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, උළුහල් ටිකක්, ඒ වගේම තමයි ලුණු කුඩු ටිකක් මේකට එකතු කරගන්නවා. ඒත් එක්කම ගොරකා කෑලි දෙකකුත් මම මේකට එකතු කරගන්නවා. සෝයා මීට් එකේ
පොඩි ඇඹුල් ගතියක් එද්දි ඇත්තට මේක අමුතු රසයක්. ඊට පස්සේ මම මිරිස් කුඩු ටික බෙදගන්න තමයි හදන්නේ. මොකද අද මම මේ සෝයා මීට් එක හදන්නේ මිරිස් බෙදගෙන කළුවට. ඉතින් මේකට මිරිස් කුඩු 3-5 කුඩු ටිකක් තමයි මම එකතු කරගන්නේ. ඊට අමතරව කරාබු නැටි දෙකක්, ඒ වගේම කුරුඳු කෑල්ලක් දාලා මේක කළු වෙනකන් හොඳට බෙදගන්නවා. මේ විදිහට බෙදගත්ත මිරිස් කුඩු ටික මම සෝයා මීට් එකට එකතු කරලා ඒක හොඳට කලවම් කරලා චුට්ට වෙලාවක් පැත්තකින් තියලා තියෙනවා. ඒ අතරේ මම පොල් ටිකක් ගා ගන්නවා. උයන එකේ තියෙන අමාරුම පාර්ට් එක තමයි මේ. ඇත්තටම මම හරි අකමැති පොල් ගන්න. ඒත් ඉතින් මොනව කරන්නද? පොල් ටිකකුත් ගාගත්තා නැත්නම් සෝයා මීට් එක රස වෙන්නේ නැහනේ. වතුරෙන් උනත් අපිට හදන්න පුළුවන්. ඒත් වෙන ව්‍යංජනයකුත් නැති නිසා මම පොල් කිරි දාලා තමයි සෝයා මීට් එක උයා ගන්න හිතුවේ. මම සෝයා මීට් එකට සුදු ලුණු මේ විදිහට තලලා තමයි එකතු කරගන්නේ. කපල එකතු කරගන්නවට වඩා සෝයා මීට් එකට මේ විදිහට සුදු ලුණු තෙලට දාලා ගද්දි සුවඳ වගේම රසත් හරිම වෙනස්. මේ විදිහට තලාගත්ත සුදු ලුණු තෙලට එකතු කරගන්නකොට ගේ පුරාම අමුතු සුවඳක් යනවා. ඉතින් මම හරි ආසයි මේ සුවඳට. මේ විදිහට මම කපාගත් අමුද්‍රව්‍ය ටික තෙලට එකතු කරගන්නවා. Gentle sound of the waves crashing against the shore. A serene melody weaves through the breeze, creating a soothing rhythm that mirrors the ocean's ebb and flow. සෝයා මීට් එක හැදීගෙන එනකොට මම ඒකට සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා. හැබැයි පුරුද්දක් විදිහට නම් මම මේ දේ කරන්නේ නැහැ. ගෙදර ගෙනාපු සෝයා සෝස් එකේ ඉතුරු වෙලා තිබුණ නිසා තමයි ඒකට චුට්ටක් එකතු කරගත්තේ. ගෙදර ආයෙන තව ටිකක් වෙලා ගිය නිසා තව චූටි කෑමක් ඇදුවා. මේක තමයි හස්බන්ඩ්ගේ ආසම කෑම එක. මේ වගේ බීලුණු ගෙඩියක් තෙලට දාලා කෑමත් එක කන්න එයා හරි ආසයි. ඉතින් ලොකු ලොකු අමුද්‍රව්‍ය නැහැ. මේ විදිහට බීලුණු ගෙඩියක් තෙලට දාලා අන්තිමට කෑලි මිරිස් ටිකක් දාලා බෙද ගන්න තමයි තියෙන්නේ. ඔයාලත් කම්මැලි දවසට මේ වගේ පුංචි කෑමක් හදාගන්න. රසත් තියෙනවා, වියදමත් අඩුයි, හදන්නත් ලේසි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මගේ මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකකින් ඔයාලා අද හදපු කෑම මොකක්ද කියලාත් කියාගෙන යන්න. එහෙනම් මං අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්. බුදු සරණයි.